ආයුබෝවන් දුවේ පුතේ මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ අට ශ්‍රේණිය සමීකරණ කියන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය කොහොමද කරන්න කියලා. මේ වගේ පෙළ පොතේ අමාරු පාඩම් වල අභ්‍යාස කරන විදිය බලා ගන්න channel එක subscribe කරලා තියාගන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. පහත දී ඇති එක් එක් ප්‍රකාශය සඳහා සරල සමීකරණයක් ගොඩනගන්න. එම එක් එක් සමීකරණය විසඳන්න කියලා කියනවා. රෝම ඉලක්කම් අංක 1 x මගින් දැක්වෙන සංඛ්‍යාවට 5ක් එකතු කළ විට 12ක් ලැබේ. එහෙනම් x මගින් දැක්වෙන සංඛ්‍යාවට 5ක් එකතු කරාම 12ක් ලැබෙනවලු. x එකතු කිරීම 5 සමානයි 12 මේ විදිහටම ලියාගෙන එකතු කිරීම 5 අයින් කරන්න අඩු කිරීමේ 5ක් දානවා. මේ පැත්තටත් අපි අඩු කිරීමේ 5ක් දානවා. එතකොට එකතු කිරීමේ 5යි අඩු කිරීමේ 5යි දෙන්න අයින් වෙලා යනවා. x සමානයි 12න් 5 ගියාම 7යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 2 a මගින් දැක්වෙන සංඛ්‍යාවෙන් 3ක් අඩු කළ විට 8ක් ලැබේ. a කියලා සංඛ්‍යාවක් තියෙනවලු. එයාගෙන් 3ක් අඩු කරාම 8ක් ලැබෙනවලු. එහෙනම් ආයෙම මම a අඩු කිරීම 3 කියලා ලියලා සමානයි 8 කියලා චුට්ටක් ඉඳ තියලා ලියා ගන්නවා. ඊට පස්සේ අඩු කිරීම 3නේ තියෙන්නේ. අඩු කිරීම 3 අයින් කරන්න නම් ඒක ප්‍රතිවිරුද්ධ එක්කෙනාව දාන්න ඕනේ. අඩු කිරීමේ ප්‍රතිවිරුද්ධ එක්කෙනා එකතු කිරීම. එහෙනම් මෙයාටත් අපි එකතු කිරීම දාන්න ඕනේ. දැන් බලමු අඩු කිරීමේ 3ට එකතු කිරීමේ 3 කැපිලා යනවා. a සමානයි 8යි 3යි 11යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 3 ශෂීගේ වයස අවුරුදු x මගින් දැක්වේ. ශෂීට වඩා අවුරුදු 2ක් වැඩිමහල් වූ ඇගේ සොහොයුරියගේ වයස අවුරුදු 12යි. ශෂීගේ වයස අවුරුදු x ලු ශෂීට වඩා අවුරුදු 2ක් වැඩිමල් කියන්නේ 2ක් එකතු කරන්න ඕනේ. ඒ වැඩිමල් වූ ඇගේ සොහොයුරියගේ වයස අවුරුදු 12යිලු. ශෂීට වඩා අවුරුදු 2ක් එයාගේ සහෝදරිය වැඩිමල් වෙයි. කියන්නේ ශෂිගේ අක්කා. එහෙනම් ශෂීට 2ක් එකතු කරන්න ඕනේ අක්කාගේ වයස එන්න. එහෙනම් මම ආයෙම කරන්නේ x එකතු කිරීම 2 ලියලා සමානයි 12 චූට්ටක් ඉඳ තියලා ලියා ගන්නවා. එකතු කිරීමේ දෙකේ ප්‍රතිවිරුද්ධ එක්කෙනා අඩු කිරීමේ දෙකනේ. එහෙනම් මම මේ පැත්තටත් අඩු කිරීමේ දෙක දා ගන්නවා. එතකොට මේ දෙකයි අපිට අයින් වෙලා යනවා නැත්තම් කැපිලා යනවා නැත්තම් ධන දෙකෙන් ඍණ දෙකක් ගියාම බිඳුවයි. x මෙතන ඉතුරු වෙනවා. 12න් දෙකක් ගියාම 10යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 4 මගේ ළඟ රුපියල් x මගින් දැක්වෙන මුදලක් තිබේ. එම මුදලේ දෙගුණය රුපියල් 60 ගියා. x මගින් දැක්වෙන මුදලක් තියෙනවලු ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2x. එහෙනම් 2x තමයි 60යි කියන්නේ. එහෙනම් අපි x තමයි හොයන්න ඕනේ. එතකොට 2 සහ x අතර තියෙන ගුණ කිරීමක් අපි දන්නවා මේ වගේ බීජීය පදයක් එක්ක සංගුණකයක් තිබ්බාම ඒ දෙන්න අතර තියෙන ගුණ කිරීමක්. එහෙනම් ගුණ කිරීමේ ප්‍රතිවිරුද්ධ එක්කෙනා බෙදීමනේ. එහෙනම් මේ 2x 2කින් බෙදනවා. ඒ වගේම 60ත් 2කින් බෙදනවා. 2ට 2 ඒවා කැපිලා යනවා. 2ට 2 ඒවා 1යි කියලා මෙතන x ඉතුරු වෙනවා. 62කින් බෙදුවාම 30යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 5 x මගින් දැක්වෙන සංඛ්‍යාවේ 3 ගුණයෙන් 5ක් අඩු කළ විට 1ක් ලැබේ. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ 3 ගුණය කියන්නේ 3x. 3x ගෙන් 5ක් අඩු කරාම 1ක් ලැබෙනවලු. එහෙනම් 3x ගෙන් 5ක් අඩු කරාම එන උත්තරේ 1ට සමාන වෙනවා කියලායි කියන්නේ. මම ආයෙම මේක ලියා ගන්නවා 3x අඩු කිරීම 5 චූට්ටක් ඉඳ තියලා සමානයි 1 කියලා. අඩු කිරීම 5 ප්‍රතිවිරුද්ධ එක්කෙනා එකතු කිරීම 5නේ. මම එකතු කිරීම 5ක් මේ පැත්තට එකතු කරනවා. මේ පැත්තටත් එහෙනම් මම එකතු කිරීමේ 5ක් එකතු කර යුතුමයි. මොකද සමාන ලකුණේ මේ පැත්තට කරන දේම මේ පැත්තටත් කරන්න ඕනේ. එතකොට මේ ඍණ 5ට ධන 5 කැපිලා අයින් වෙලා යනවා. මේ පැත්තේ 3x ඉතුරු වෙනවා. මෙතන එකට 5ක් එකතු කරාම 6යි කියලා ඉතුරු වෙනවා. දැන් එතකොට මෙතන 3x මෙතන 6යිනේ. එතකොට අපිට තාම x වලට අගයක් ගන්න බෑ. 3 සහ x අතර තියෙන්නේ ගුණ කිරීමක්. එහෙනම් එයාලගේ ප්‍රතිවිරුද්ධ එක බෙදීමනේ. මම මේ පැත්තත් 3ෙන් බෙදනවා මේ පැත්තත් 3ෙන් බෙදනවා. 3ට 3 කැපිලා යනවා. නැත්තම් 3ට 3 ඒවා 1යි කියලා බෙදිලා යනවා. x සමානයි 6 3ෙන් බෙදුවාම 2යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 6
අද වන විට මගේ පියාගේ වයස අවුරුදු 44කි. ඔහුගේ වයස මගේ වයසේ 3 ගුණයට වඩා අවුරුදු 5ක් වැඩිය. මගේ වයස වයි ලෙස ගන්නලු. මගේ වයස වයිනේ. එහෙනම් මගේ වයසේ 3 ගුණය කියලා කියන්නේ 3යි වයි. එහෙනම් 3 ගුණයට වඩා අවුරුදු 5කුත් වැඩිලු. එකතු කරන්න 5ක්. තාත්තගේ වයස අවුරුදු 44යි. එහෙනම් මගේ වයස වගේ 3 ගුණයකට තව 5ක් එකතු කරන්න ඕනේ තාත්තගේ මේ 44යි කියන වයසට සමාන වෙන්න. එහෙනම් මම මේක ආයෙම ලියනවා 3යි y එකතු කිරීම 5 චූට්ටක් ඉඩ තියලා 44යි කියලා. එහෙනම් එකතු කිරීමේ 5නේ අපි අයින් කරගන්න ඕනේ. එකතු කිරීමේ 5 ප්‍රතිවිරුද්ධ එකින අඩු කිරීමේ 5. මම මේ පැත්තට අඩු කිරීමේ 5ක් දාගන්නවා. එතකොට එකතු කිරීමේ 5යි අඩු කිරීමේ 5යි අඩු වෙලා ගියාම බිඳුවයි කියලා එනවා නැත්නම් කැපිලා ගියාම නැතුව යනවා. එතකොට 3යි y සමානයි 44න් 5ක් ගියාම 39යි කියලා උත්තරේ එනවා. 3 සහ y අතර තියෙන ගුණ කිරීමක්. එහෙනම් එයාගේ ප්‍රතිවිරුද්ධ එකිනා බෙදීමනේ මම දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට 3ට 3 ඒවා කැපිලා යනවා අඩු වෙලා යනවා y සමානයි 39 3ෙන් බෙදුවාම 13යි කියලා උත්තරයක් එනවා. ප්‍රශ්න අංක 2 පහත දැක්වෙන එක් එක් සමීකරණය විසඳන්න. රෝම ඉලක්කම් අංක 1 x එකතු කිරීම 10 සමානයි 15ට. මම ආයෙම මේක ලියා ගන්නවා. ලියලා එකතු කිරීම 10යිනේ තියෙන්නේ. ඒක අයින් කරන්න මම අඩු කිරීමේ 10ක් දානවා. එහෙනම් මම සමාන ලකුණෙන් මේ පැත්තටත් මේ අඩු කිරීමේ 10 දාන්න ඕනේ. එකතු කිරීමේ 10යි අඩු කිරීමේ 10යි අඩු වෙලා ගියාම x සමානයි කියලා උත්තරයක් එනවා. x තනි වෙනවා. 15න් 10ක් ගියාම 5යි. එහෙනම් x සමානයි 5යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 2 x අඩු කිරීම 5 සමානයි 25. එහෙනම් මම ආයෙම ලියා ගන්නවා x අඩු කිරීම 5 සමානයි 25. එහෙනම් අඩු කිරීම 5 ප්‍රතිවිරුද්ධ එක්කෙනා එකතු කිරීමේ 5. එහෙනම් මම මේ පැත්තටත් එකතු කිරීමේ 5ක් දානවා. අඩු කිරීමේ 5යි එකතු කිරීමේ 5යි අයින් වෙලා යනවා x සමානයි 25යි 5යි 30යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 3 5යි x සමානයි 20. එහෙනම් මම ආයෙම ලියා ගන්නවා 5යි x සමානයි 20යි කියලා. 5 සහ x අතර තියෙන ගුණ කිරීමක්. එහෙනම් එයාලගේ ප්‍රතිවිරුද්ධ එක බෙදීම. මම මෙයාවත් 5න් බෙදනවා මෙයාවත් 5න් බෙදනවා. 5ට 5 කැපිලා යනවා x සමානයි 20 5න් බෙදුවාම 4යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 4 2x එකතු කිරීම 3 සමානයි 13යි. ආයෙම ලියනවා 2x එකතු කිරීම 3 සමානයි 13යි. එකතු කිරීමේ 3 ප්‍රතිවිරුද්ධ එක්කෙනා අඩු කිරීමේ 3 මේ පැත්තටත් මම දානවා එහෙනම් අඩු කිරීමේ 3. එහෙනම් එකතු කිරීමේ 3ට අඩු කිරීමේ 3 අයින් වෙලා යනවා. 2x සමානයි 13න් 3ක් ගියාම 10යි. මේ 2 සහ x අතර තියෙන ගුණ කිරීමක්. එහෙනම් එයාගේ ප්‍රතිවිරුද්ධ එක බෙදීමනේ මම මේ පැත්තත් දෙකෙන් බෙදලා මේ පැත්තත් දෙකෙන් බෙදනවා. මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා x සමානයි 10 දෙකෙන් බෙදුනහම 5යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 5 මම ඒ ගානත් ආපහු මෙහෙම ලියනවා x අඩු කිරීම 1 චුට්ටක් ඉඳ තියාගෙන 19 කියලා ලියා ගන්නවා. අඩු කිරීම එකක් නේ තියෙන්නේ. එහෙනම් මම එයාට එකතු කිරීම එකක් දානවා. මේ පැත්තටත් එහෙනම් මම එකතු කිරීම එකක් දානවා. අඩු කිරීම එකට එකතු කිරීම එක කැපිලා යනවා. දැන් 4x සමානයි 19ට එක එකතු කරාම 20යි කියලා උත්තරේ එනවා. අපිට x වලටනේ උත්තරයක් ගන්න ඕනේ. එහෙනම් 4 සහ x අතර තියෙන ගුණ කිරීමක්නේ. ගුණ කිරීමේ ප්‍රතිවිරුද්ධ එක්කිනා බෙදීම. එහෙනම් මම මේ පැත්තත් 4ෙන් බෙදනවා මේ පැත්තත් 4ෙන් බෙදනවා. එතකොට මේ 4ට මේ 4 කැපිලා යනවා. x සමානයි 24න් බෙදුනහම 5යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 6 ආයෙම මම මේ ගණන ලියා ගන්නවා 3x එකතු කිරීම 22 සමානයි 13යි කියලා. එතකොට එකතු කිරීම 22නේ. එකතු කිරීම 22 අයින් කරන්න නම් අපි අඩු කිරීම 22ක් දාන්න ඕනේ. එහෙනම් මේ පැත්තටත් අඩු කිරීමේ 22ක් දාන්න ඕනේ. එකතු කිරීමේ 22ට අඩු කිරීමේ 22 කැපිලා යනවා 3x සමානයි 13න් 22ක් අඩු කරන්න ඕනේ. එහෙනම් 13න් 22ක් අඩු කරන්න බෑ.
22න් තමයි 13ක් අඩු කරන්න ඕනේ. එහෙනම් අපිට මෙතන ඍණ උත්තරයක් එන්නේ 22න් 13ක් අඩු කරාම 9යි කියලා උත්තරයක් එනවා. එතකොට ලොකු එකිනාගේ ලකුණ ඍණනේ. 3යි x සමානයි ඍණ 9යි කියලා උත්තරයක් එනවා. එහෙනම් මෙතන තියෙන 3 සහ x නේ. 3 සහ x අතර තියෙන ගුණ කිරීම. එහෙනම් මෙයාව මම 3ෙන් බෙදනවා. එහෙනම් මේ පැත්තත් මම 3ෙන් බෙදිය යුතුමයි. 3ට 3 කැපිලා යනවා. x සමානයි ඍණ 3 3ෙන් බෙදුවාම ඍණ 3යි කියලා උත්තරයක් එනවා.